අද මේ විශේෂ අවස්ථාවක වෙඩින් එකදී ඕගොල්ලොත් එක්ක කතා කරනවා අපේ ඇඟේ තියෙන පේශි ගැන. දැන් මිනිසාගේ ඇඟේ තියෙන පේශි මොනවද? මිනිසාගේ ඇඟේ තියෙන එක පේශියක් තමයි සිනිඳු පේශි. බලන්න වචනේ සිනිඳු පේශි. සිනිඳු පේශි තියෙන්නේ රුධිර වාහිනී බිත්තිවල තියෙනවා. රුධිර කේශනාලිකා බිත්තිවල තියෙනවා. ඔය වගේ තැන්වල තියෙන පේශි තමයි සිනිඳු පේශි කියන්නේ. සිනිඳු පේශි මේමයි මහතයි දෙකලවර හීනි. ඒකට කියනවා තර්කු රූපී හැඩයක් කියලා. තර්කු රූපී හැඩයක්. ඒක න්‍යෂ්ටිකයි. එක න්‍යෂ්ටියයි තියෙන්නේ. හරස් අතට ඉරි නෑ. නිර්විලිකිතයි. බලන්න එනක සිනිඳු පේශි වල ලක්ෂණ විභාගයට ආවනම් අපි මොනවද ලියන්න ඕනේ? තර්කු රූපී හැඩයක් තියෙනවා. ඒක න්‍යෂ්ටිකයි. විලේඛන නෑ. නිර්විලිකිතයි. අපේ පාලනයට යටත් වෙන්නෙම නෑ. රුධිර කේශනාලිකා බිත්ති අපේ පාලනයට යටත් වෙන්නේ නෑ. ඒ පේශි අනිච්ඡානුගයි. දැක්කද වචනේ? අනිච්ඡානුගයි. අන්න ඔය ලක්ෂණ තියෙන පේශි තමයි සිනිඳු පේශි කියන්නේ. ඒතර මේ බලන්න මේ අත නවන්න මේ අත නවන්න උදව් වෙන පේශිය මොකක්ද? දිවි ශීර්ෂ පේශිය. මෙතන තියෙන්නේ දිවි ශීර්ෂ. අත නවන්න උදව් වෙන්නේ දිවි ශීර්ෂ. අත දිගාරින්න උදව් වෙන්නේ ත්‍රි ශීර්ෂ පේශිය. කකුලේ පේශිය. කකුලේ පේශිය තියෙනවනේ. මුහුණේ පේශිය. ඉනා වෙන්න, රවන්න, හරි අඬන්න උදව් වෙන පේශිය. මුහුණේ පේශිය. ඒ වලට අපි කියනවා කංකාල පේශි කියලා. කංකාල පේශි ඇවිල්ලා මේ අස්ථි වලට සම්බන්ධ පේශි තමයි කංකාල පේශි. කංකාල පේශි වල ලක්ෂණ මොනවද කියලා වනම් විභාගයට ලියනවා. සිලින්ඩරාකාර හැඩයක් තියෙනවා. න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. න්‍යෂ්ටි ගොඩක් තියෙනවා නම් බහු න්‍යෂ්ටිකයි. හරස් අතට ඉරි තියෙනවා. ඔයගොල්ලෝ අච්චුපතේ රූප බලන්න විලිකිතයි. අපේ පාලනයට යටත් වෙන එකම පේශිය කංකාල පේශි. කංකාල පේශි විතරයි ඉච්ඡානුග. ඉච්ඡානුග එකම පේශිය කංකාල පේශිය. ඊළඟට අපේ හાર્ට් එක ඇදිලා තියෙන පේශිය. හෘදයේ විතරක් තියෙන පේශිය තමයි හෘද පේශිය. එයා අනිත් අයට වඩා ලොකු වෙනසක් පෙන්වනවා. එයා ඇවිල්ලා මේ අතු බෙදිච්ච එක්කෙනෙක්. ශාකනය වෙලා තියෙනවා. ඒක න්‍යෂ්ටිකයි. හෘද පේශිය. හෘදයේ විතරයි තියෙන්නේ. හරිද? එතකොට ඊළඟට තමයි ඒක න්‍යෂ්ටිකයි. අතු බෙදිලා තියෙනවා. විලිකිතයි. අපේ පාලනයට යටත් නැහැ. අපිට පාලනය කරන්න බෑ අනිච්ඡානුග. එතකොට අපේ මිනිසාගේ ශරීරයේ තියෙනවා ඔවැනි පේශි වර්ග තුනක්. සිනිඳු පේශි, කංකාල පේශි, හෘද පේශි. ඒ පේශි වල වෙනස්කම් ඕගොල්ලෝ නැවත මේ වීඩියෝ එක අහලා නරඹන්න. දැන් වීඩියෝ 170ක් අපි දාලා තියෙනවා. ඉදිරියේදී වීඩියෝස් 250ක ඉලක්කයක් තියෙනවා. එතකොට මේ නව වසරේ සිට ඕගොල්ලෝ අලුත් පන්ති වලට යනවා. ඔබට පුළුවන් අපේ ඔන්ලයින් පන්ති වලට ෆිසිකල් ක්ලාස් වලට ඇතුල් වෙන්න. ආයතන 3ක පන්ති පැවැත්වෙනවා. අලුත්ගම, කොටහේන, බොරලැස්ගම. 6 ශ්‍රේණියේ ඉඳලා O level දක්වා සියලු පන්ති සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි පන්ති පවත්වනවා. මේ පන්ති වලට සම්බන්ධ වෙන්න කැමති නම් මගේ නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙනම් සියලු දරුවන්ට, සියලු දෙමව්පියන්ට සුබම සුබ ජයග්‍රාහී නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ සමන්නිශාස.